ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා වෙසක් කාඩ් එකක් හදන්නයි යන්නේ. මුලින්ම අපි කාඩ් බෝඩ් එකක් හොයාගන්න ඕනේ. මේකට ඔයාලට කිරිපිටි පෙට්ටියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ අරන් තියෙන කේක් පෙට්ටි එක කොටසක්. ඊළඟට දල රූප සටහනක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මම මුලින්ම බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ තමයි ආවරණය කරන්න යන්නේ. මේ තියෙන්නේ තේ කුඩු. ගම් ගානකොට පින්තූරෙන් පිට යන්නේ නැති වෙන්න පරිස්සමට කරන්න ඕනේ. ඊළඟට බුදු රැස් මාලාව. ධාන්‍ය 8 වර්ග අලවද්දී මෙන්න මේ විදිහට පිළිවෙලට අලවන්න ඕනේ. එතකොට තමයි අපිට කාඩ් එක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මම මේක මෙන්න මේ විදිහට තව ටිකක් ලස්සන කරගන්නවා. මැද තියෙන හිස් තැන් ආවරණය කරන්න උළුහල් තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම මේකට වලාකුළු දෙකකුත් මෙන්න මේ විදිහට එකතු කරනවා. වලාකුළු දෙක ආවරණය කරන්න මම පාවිච්චි කරන්නේ හාල්. ඔයාලට මේකට පොල් කුඩු, ලී කුඩු උනත් පාවිච්චි කරන්න පුළුවන්. පොල් කුඩු ටිකක් පාට කරලා ගත්තොත් කාඩ් එක තව ටිකක් ලස්සනට හදාගන්න පුළුවන් වෙයි. හාල්ලට අලවනකොටත් මෙන්න මේ විදිහට පිළිවෙලට අලව ගන්න. ලුණු ගෙඩිවල පොතු වලින් අපිට කාඩ් එකට ලස්සන මල් ටිකක් හදාගන්න පුළුවන්. මම මේ පාවිච්චි කරන්නේ සුදු ලුණු. ඔයාලට මේකට බී ලුණු උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක බොහොම ප්‍රවේශමෙන් මෙන්න මේ විදිහට ගලව ගන්න ඕනේ. මලේ ප්‍රමාණයට ගැලපෙන විදිහට පෙති ටික මෙහෙම කපා ගන්න ඕනේ. කපාගත්ත පෙති ටික සේරම එකතු කරලා මෙන්න මේ විදිය ලස්සන මලක් අපිට හදාගන්න පුළුවන්. අබයට එකතු කරලා මලේ මැද කොටස ලස්සන කරගන්නවා. දැන් අපි හදාගත්ත මල් ටික කාඩ් එකට එකතු කරගන්න පුළුවන්. මේ විදියට තියෙද්දිත් ලස්සනයි. මම මේ මල් ටික තව පොඩ්ඩක් ලස්සන කරගන්නවා රෝස පාට එකතු කරලා. වලාකුළු වලට මම නිල් පාට එකතු කරගන්නවා. දැන් තියෙන කාඩ් එකේ අන්තිම ටික. වෙසක් සුබ පැතුමත් එකතු කරගෙන මෙන්න මේ විදිහට වටේට ප්‍රේම් එකකුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ අවසාන නිමාව.